අයිබෝන් හැමෝටම එස්සල් කවෂක YouTube චැනලට ඔයාලට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් හැමෝම හොයන දෙයක්තාම WhatsApp යූසර්නේම් එක කියන්නේ මොකක්ද? ඉතින් WhatsApp යූසර්නේම් එක කියන්නේ මොකක්ද අපිට එකෙන් වෙන්න පුළුවන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. ඔයා හැමෝම දන්නවා දැන් WhatsApp එකට අලුතින් ඇවිත් තියෙන අප්ඩේට් එක මොකක්ද? WhatsApp යූසර්නේම් එක. ඒ කියන්නේ යූසර්නේම් එක ඇවිත් තින්නේ එක හේතුවක් දැන් තියෙන වර්තමාන තාක්ෂණ තනුව හැකර්ස් වැඩි වෙනත් එක්කම ඔයාලා ෆෝන් එක කරන්න පුළුවන් නම්බර එක. කියන්නේ දැන් අපිට ෆෝන් එක කන්ටැක්ට් කරගන්න ඕන දැන් ගන්නකො දැන් මාව කන්ටැක්ට් කරගන්න ඕන නම් මගේ නම්බරේ ඕනේ නැහැ. දැන් මගේ නම ගහලා යූසර් නේම් එක අපේ දිනුනේ නේම් එක ගහලා අපිට ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඉන්නේ මේ වගේ තමයි මේ යූසර් නේම් එක කියන්නේ WhatsApp යූසර් නේම්. ඉතින් ඒක අප්ඩේට් දැන් සමහර දේ ඇවිල්ලා තියෙනවා සමහර ෆෝන් වලට තාම ඇවිල්ලා නැහැ. ඉතින් ඒ ඇවිල්ලන හේතුව ඔයාලා කරගන්න නෙමෙයි. ඒ ෆෝන් එක අප්ඩේට් එක අප්ඩේට් වෙලා නැති ඒකයි. තාම සමහර WhatsApp වලට දීලා නැහැ. WhatsApp account වලට දීලා නැහැ තාම. ඒකත් එක හේතුවක්. තාම සුළු ප්‍රමාණයක වගේ තමයි දීලා තියෙන්නේ. දැන් මට හම්බෙලා තියෙන WhatsApp user name එක දැන් නම් සෑහෙනට හම්බෙලා ඇති මම හිතන්නේ. ඉතින් WhatsApp user name එක ගන්න ඕනෝ තමයි. ඉතින් පැහැදිලි කිරීමක් කළොත් WhatsApp user name එක කියන ඔන්නෝ තමයි අපිට නම්බරේ අවශ්‍යන්නේ දැන් අපිට WhatsApp නම විතරයි අදාළ වෙන්නේ. ඉස්සර නම් නම්බරේ ඕන වුණා. දැන් එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට WhatsApp එකේ නේම් එක ගහලා අපිට එයාව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ පොඩි දෙයක් අද වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ. ඉතින් යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක දැන් subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගන්න. තවත් ඉදිරියට අප්ඩේට් වෙන වීඩියෝ ගොඩක් කියවනවා. ඉතින් ඒත් එක්ක සුබ දවසක්.